ඔයගොල්ලෝ මේ කොහොම එකකින් අන්න ඔකේද ක්වොලිටි එක. ඉන්න බඩු කෑල්ල ටික ඇවිල්ලා ඉන්නවා. Good morning මේ අද මේ ඇවිල්ලා සිකුරාදා ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දා තියෙනවා අපේ අන්තිම ඕල් බර්ඩන් ඉයරින් රේස් එක. ඒකට මම රේස් එකට සතු දානවා. ඒ වගේම මේ මොකද්ද මගේ කියන්නේ යම්බර්ඩ්ලා ට්‍රේනින් කරනවා. මම දැන් සතු ටික ට්‍රේනින් එකට අරන් යන ගමන් ඉන්නේ මේ කිලෝමීටර් 20ක් විතර දුරින් ගහනවා. ඒ කියන්නේ මම ඊයේ ගැහුවා කිලෝමීටර් 8.5ක් විතර ගැහුවා. ඊට පස්සේ දැන් කෙලින්ම ආව 20ක් තමයි ගහන්නේ. තාම දවස් 4යි ටොසින් ගන්න පටන් ගන්න ඕගොල්ලෝ බලන්න. ඒකට මම ඉස්සරහන් කිලෝමීටර් 2 ගැහුවා. ඊට පස්සේ 5.5ක් 6ක් විතර ගැහුවා. ඊට පස්සේ ආපහු 8.5ක් විතර ගැහුවා. දැන් කෙලින්ම ගහන්නේ ආපහු කිලෝමීටර් 20ක්. මේ එහෙම තමයි තියෙන්නේ. දවස් 4යි ට්‍රේනින් පටන් ගන්න. සත්තු ටික එළියට දාලා වැඩි කාලයක් නැහැ. මේ සත්තු පැක් එකේ දැන් ඉන්නවා 8ක් ඉන්නවා. එක සතෙක් නැති වෙලා තියෙනවා. මම දන්නේ ඒකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එක සතෙක් නැතිලා තියෙන සමහර එයා නැති වුණේ කිලෝමීටර් 5.5 ටොසින් එකේදී. හේතුව එයා එක්කෝ දැන් වටේ කැරකිලා එන්න පුළුවන් නැත්නම් සතෙක් ගහන්න පුළුවන්. මේ එයාගේ ලයින් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මොකක් හරි ඒ වගේ දෙයක්. නැත්නම් එයා තාම මේ කැරක් තියෙන වෙනවා. සාමාන්‍ය ෆස්ට් ටොසින් එකේදී සත්තු ගොඩාක් පරක්කු වෙනවා. තා දවස් 2-3 පරක්කු වෙලා තියෙනවා. තාම දවස් 2යි නැති වෙලා. අපි මම සාමාන්‍ය දවස් 4-5ක් විතර බලනවා ඒ සතා ගැන විශ්වාසයක් තියෙනවා. මොකද එහෙම සත්තු එනවා. පරක්කු ඒ කියන්නේ එතකොට ඒ සත්තු ගොඩක්ම මේ මාරි ස්ට්‍රෝං ඒ සත්තු. දැන් අර ඔයගොල්ලොන්ට මතක ඇති මගේ මං හොස්පිටල් ඉන්නකොට මගේ සතෙක් පන්නල බ්‍රැන්ඩික්ස් එකේ වෙයාහවුස් එකේ ඇතුළේ ඉඳලා එක්කෙනෙක් අල්ලලා එයා මට කතා කරා. ඊට පස්සේ මගේ යාළුවෙක් ගිහලා අරන් ආවා. ඒ සතත් දැන් මගේ ට්‍රේනින් එකේ ඉන්නවා. ඔයගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ මගේ කොහොමද සෙකන්ඩ් ටොසින් එකේ ඉස්සෙල්ලාම ගෙදර මං ඇවිල්ලා වාහනේ නතර කරනකොට මේ සතා තමයි ආවේ. එතකොට ඒ සතා මුළු ඒ කියන්නේ මේ ඒරියා එකම කවර් කරලා තියෙන්නේ. ඌ එහෙට මෙහෙට ගිහිල්ලා ඌට බැරිම දැන හරි නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි ඌ අච්චර දුරක් ගිහිල්ලා අතරමං වෙලා තියෙන්නේ. අතරමං වෙලා කියන්නේ එක්ක ඌ එහෙ ඒක ඇතුළට ගියාට පස්සේ ඇතුළට වෙලා ඉන්නේ නැති. එහෙම තමයි වෙලා තියෙන්නේ. අර ඒ වගේ සතා නැති වුණා කියන එකෙන් කියන්න බෑ. එයාගේ මේක මේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් අපි ටික දවසක් බලන්න ඕනේ. ඒක තමයි මං ගෙනාවේ ගමන් බය නැතුව අතහැරියෙත් ඒකයි. මොකද හේතුව මං දන්නේ සතා ගැන මට ලොකු විශ්වාසයක් තියෙන එක. අපි බලමු ඉතින් කොහොමද කියලා මම දාන්නම් ඔයගොල්ලන්ට වීඩියෝස් ටික. සයින් එක පට්ට ඔයගොල්ලෝ මේ කොහොම එකකින්නේ අන්න ඔකේද ක්වොලිටි එක. ඉන්න බඩු කෑල්ල ටික ඇවිල්ලා ඉන්නවා. මොකද දෙන්නට කරන්නේ ඈ දෙන්නට තයි. guys මේ වෙලාව 5:52යි පහට නැගිට්ටේ. පහට නැගිටලා යනවා අද ට්‍රේනින් එක කිලෝමීටර් 35ක් 40ක් විතර දුරින් ගහන්න ඕනේ. ගෲප් ටොසින් එකක් විතර අපි ගහන්නේ. එතකොට මේ සත්තු ටික අරගෙන යනවා පාන්දර දැන් ඉතින් යන ගමන් ඉන්නේ මේ කීව දෙකක් සත්තු ටිකක් කලෙක්ට් කරගත්තා. අපි දැන් මෙහෙම යනවා මේ යක්විල වගේ පැත්තකට තමයි යන්නේ. දැන් නිගිරිඋල්ල හෝ යක්විල තාම ඉතින් යනවා. ඉතින් මේ බලලා අපි යන ගමන් ඉන්නේ පොඩ්ඩක් බඩගින්නක් හැදුනා. මේ කෑමයක් ගන්න යන්නේ චූම්පා පැන් රහමනාට දානකොට ඔය එහෙම ගරි මොනාරි What is it?
මේදී අපිට ඒකව වාරේ ඉන්නේ අතයි විසුරායි පොඩි දවස් සතුන් රෙස්ට් එකක් දෙනවා अरे ना एक पता नहीं गिरा एक पता नहीं गिरा अरे करता good morning මේ සත්තු ටික බහැලා තිබ්බා අපේ කොමාගේ සත්තු බහැලා තිබ්බා 8:11ට හරි ඒ වගේ වෙලාවට බහැදුවා සානත්තගේ සත්තු බහැලා තිබ්බා ඊට විනාඩි 2කට 3කට 4කට විතර පස්සේ මේ යාරන් ඉතින් කඳානේ ඒකයි මගෙත් මම බැලුවා කැමරාවෙන් මට හරියට අයිඩෙන්ටිෆයි කරන්න බෑ මේ මොකද මම අද රේස් එකටත් සත්තු බාස්කටින් මේ කරන නිසා සත්තු මං කූඩුව වහලා තියෙන්නේ මේ යන්න බෑ මොකද මගේ අර ඕල් බර්ඩ්ස්ලා සෙට් එකක් ඉන්නවා ඒ කූඩුවේ එහා පැත්තේ ඒකයි ඊට පස්සේ ඒක එකක් අනිත් දේ තමයි දැන් අද නියම වැඩේ කියන්නේ අපි සත්තු අතාරින්න හිටියේ ගිහිල්ලා කිලෝමීටර් 35ක් 40ක් විතර වෙන්න කියලා එනකොට අන්තිම කිලෝමීටර් 50කට කිට්ටු වෙන්න ගිහිල්ලා තමයි අතෑරියේ අපි කුලියා පිටියනොත් හෙට්ටිපොළ පාර ගිහිල්ලා තමයි අතෑරියේ ඒකට ටිකක් ලොකු දුරක ගිහිල්ලා අතෑරියේ ඒ වීඩියෝ එක මාරම ලස්සනයි මේ මම හිතුවෙත් නෑ අපේ සත්තු එච්චරටම මේ හොඳ කන්ඩිෂන් එකක ඉන්න සත්තු ටික නැත්තම් සමහර ලාට සත්තු මේ ගොඩක් ඉන්ටෙලිජන්ට් නැති වුණාම සත්තු වටේ පිටේ දුවන්න පටන් ගන්නවා බන්ච් එකක් එක පියාඹන්න දන්නේ මොකද මේ අපේ පළවෙනි ගෲප් ටොස් ඉන්න එක. ඒතකොට ඒ කියන්නේ එක එක්කෙනාගේ සත්තු එකට මුහු වෙන්න එකම පළවෙනි පාර. ඒතකොට ඒ සත්තු ටික මාර කොන්ෆිඩන්ට්. සත්තු ටික ඔක්කොම එක සෙට් එක වගේ පියාඹනවා ලස්සනට. ඒ කියන්නේ ඒගොල්ලෝ රේස් එකකට දැන් සුදුසුයි කියන මේවකේ ඉන්නේ. සත්තු ටික මේ කොහරි බලමු දැන් අපේ පළවෙනි දැන් ඒ කියන්නේ මම දැන් ට්‍රේනින් කරන පටන් ගන්න දවස් 5යිනේ. මටත් හරියට මතක නැහැ දැන් අන්තිමේට කිලෝමීටර් 15ක් දුවතුන ගැහුවේ 15ක් 20ක් ගැහුවා ඊට පස්සේ තමයි මේ ඒ කිලෝමීටර් 50කට කිට්ටු වෙන්න ගැහුවේ